මගේ channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම කියා දෙන්න යන්නේ අපි පුංචි දරුවන්ට කතුරු නිවැරදි ආකාරයට හුරු කරන්නේ කොහොමද කියලා. මෙහි ප්‍රධාන කාරණාව තමයි අපේ පුංචි දරුවන්ගේ ආරක්ෂාව. මොකද අපේ පුංචි දරුවන්ට බොහෝ දෙමව්පියෝ කතුරු දෙන්න ගොඩාක් බයයි. මොකද මේ පුංචි දරුවන්ට කතුර දුන්නාම ඒකෙන් එන ගන්න පුළුවන්, කපා ගන්න පුළුවන්, තව කෙනෙකුට කරදරයක් වෙන්න පුළුවන් කියන බය. ඒ නිසා අපි පළමුවෙන් කතුරක් අරන් දෙනකොට දෙමව්පියන් වශයෙන් විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්න ඕනේ. මොකද අද වෙනද පොලේ නොයෙකුත් කතුරු වර්ග තියෙනවා. මෙහි තුඩ උල් කතුරු තියෙනවා, ඒ වගේම තුඩ කවාකාර කතුරු තියෙනවා. අපි හැම වෙලාවෙම පුංචි දරුවන්ට අරන් දිය යුත්තේ තුඩ කවාකාර කතුරක්. අන්න ඒ ගැන හොඳ අවධානයක් යොමු කරන්න ඕන. ඊළඟට අපේ පුංචි දරුවන්ට කතුර නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද කියලා අපි අනිවාර්යෙන් හුරු කර යුතුයි. නමුත් එය ලේසි පහසු කර්තව්‍යයක් නම් නෙවෙයි. මොකද වැඩිහිටි අයෙකුගේ වගේ නෙවෙයි පුංචි දරුවෙක්ගේ ඇඟිලි තුඩු ඉතාමත් සියුම්. මොකද අවුරුදු 3ක් යනකම්වත් ඔවුන්ගේ ඇඟිලි තුඩු සංවර්ධනය වෙලා නැහැ. ඒ නිසා අපි පුංචි දරුවන්ට කතුර නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද කියලා දෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ හරියට කතුර ඇල්ලුවේ නැත්නම් ඒගොල්ලන්ගේ පුංචි ඇඟිලි වලට හානි වෙන්න පුළුවන් නිසා. මෙන්න මේ පින්තූරයේ පේන ආකාරයට පුංචි දරුවගේ මහපට ඇඟිල්ල කතුර එක මුද්දකටත් ඒ වගේම දෙවෙනි සහ මැද ඇඟිල්ල අනිත් මුද්දටත් රඳව ගන්න අපි කියා දෙන්න ඕනේ. ඊළඟට ඉතුරු ඇඟිලි දෙක අතේ ඇතුල් පැත්තට නවා ගන්න අපි කියලා දෙන්නත් ඕනේ. ඊට පස්සේ අපි කොලය අල්ලගන්න විදිහත් කියලා දෙන්න ඕනේ. කතුර එක අතකින් අල්ලගෙන අනිත් අතින් කොලය රඳව ගන්නේ කොහොමද කියලා පෙන්වන්න ඕනේ. කොලේ රඳව ගන්නකොට මහපට ඇඟිල්ල කොලේ උඩට හිටින විදිහටත් ඉතුරු ඇඟිලි හතර කොලේ යට හිටින විදිහට කොලය අල්ල ගන්න ඕනේ. ඒ අල්ලගෙන තමයි අපි කතුර ඉස්සරහට හිටින විදිහට කපන්න ඕනේ. හැම වෙලාවෙම පුංචි දරුවට කියා දෙන්න ඕනේ කතුර පැත්තට තියාගෙන කපන්න එපා, ඉදිරියට. මෙන්න මේ වගේ ඉදිරියට තියලා කපන්න කියලා. අපිට පුංචි දරුවන්ට ඉස්සෙල්ලා මෙන්න මේ වගේ පාට බට ටිකක් දෙන්නත් පුළුවන් කපන්න. නැත්නම් මේ විදිහට ක්ලේ කපන්න දෙන්නත් පුළුවන්. කොලයක් දෙන්න ඉස්සෙරලා අපිට මේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට කොළ දෙන්න පුළුවන් ඒගොල්ලන්ට නිදහසේ චූටියට කපන්න කියලා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ කොළයක ස්ට්‍රේට් ලයින්ස් ඇඳලා දෙන්න පුළුවන්. අපි මේ හැම දෙයක්ම කරන්න ඕනි පුංචි දරුවන්ට ආස හිතෙන විදිහට. ආස හිතෙන විදිහට කරාම ඒගොල්ලෝ මේක ආසාවෙන් වැඩි වෙලාවක් රැඳිලා මේ දේ කරන්න උත්සාහ කරනවා. මේ ක්‍රියාකාරකමත් හරියට පුංචි භාවනාවක් වගේ. මොකද පුංචි දරුවන්ව එකතැන පුංචි වෙලාවක් හරි තියාගන්න පුළුවන්. ඉවසීම පුරුදු කරන්න පුළුවන්. මොකද මේවා මේ ලයින්ස් දිගේ හරියට යන්න ඕනේ. කලබලයට මේ දේවල් කරන්න අමාරුයි. ඒගොල්ලෝ ටික හරි දේ හරි විදියට ඉගෙන ගන්නවා. මුලින් ඇද කළා කැපුවත් ටික හුරු වෙනකොට ඒගොල්ලෝ මේ නිර්මාණ මේ කියන විදිහටම ලස්සනට කරන්න උත්සාහ කරනවා. ඉතින් මගේ ආදරණීය දෙමව්පියන්ට මං කියන්නේ ඒගොල්ලන්ට ආස හිතෙන විදිහට මේ හැඩතල ඇඳලා දෙන්න. එතකොට ඒගොල්ලෝ ආසාවෙන් මේ දේවල් කරන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා.
අපිට මේ හැම දෙයක්ම ගොඩාක් විනෝදයෙන් කරන්න පුළුවන් දේවල්. එතකොට ඒගොල්ලෝ නොදැනුවත්ම හරි දේ හරි විදිහට ඉගෙන ගන්නවා. මම පුංචි දරුවට පහසු වෙන ආකාරයට ක්‍රියාකාරකම් කීපයක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒ දෙමව්පියන්ට අදහසක් ගැනීම පිණිස. අපි හැම විටම පුංචි දරුවන්ට දෙයක් ඉගැන්විය යුත්තේ බල කිරීමකින් නොවේ. පුංචි දරුවන් ගොඩක් ආස හිතෙන විදිහට විනෝදයෙන් අපිට මේ දේවල් ඇත්තටම කරන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එකෙන් පුංචි හරි අදහසක් ගත්තනම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් පුළුවන්. ඒ වගේම මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් පුළුවන්. ඔබට සුබ දවසක්.